සාදරයෙන් පිළිගන්න සියලු දෙනාම ඇත්තටම භාෂාව කියන්නේ ජීවියෙක්. අපි ඒ ගැනද මේ වීඩියෝ එකකින් කතා කරමු. මේ භාෂාව අපිට හඳුන්වන්න පුළුවන් බයොලොජිකල් ඇල්ගොරිතම් එකක් විදිහට. ඒකට දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්නකෝ මේ කුඩා දරුවෙක් කියලා. ඒකට මම මේ දරුවට මා විසින්ම නිර්මාණය කරපු යම්කිසි භාෂාවක් යම්කිසි කාලයක් උගන්වනවා. ඊට පස්සේ මම කැමති වුණොත් අකමැති වුණත් මේ භාෂාවේ තියෙන පාලනය අර දරුවට උගන්වපු කෙනෙක්. මුල් කාලේ නම් මගේ පාලනයක් ඇතුව තමයි එයාට මම උගන්වන්නේ කියලා. කියන්නේ මගේ පාලනය නිසා එයාට භාෂාව ගොඩක් ප්‍රසරණය කරගන්න බෑ. ඉතින් කියන්නේ එයාගේ භාෂාව ගොඩනැගීමට මගේ බලපෑමක් තියෙනවා. එයාගේ භාෂාව ගොඩනැගීම මට බැයි යම්කිසි කාලයක් ගියාට පස්සේ යම්කිසි කාලයක් ගත වුණාම එයාගේ මොළය විසින් මේ භාෂාව එයාගේ මොළය තුල බයොලොජිකල් ෆිනොමිනා එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බයොලොජිකල් සංසිද්ධියක් බවට පත් වෙනවා. ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් එහෙම වුණාම එයා පරිසරයේ දකින්න එයාගේ රියැලිටි එක, ඒ වගේම එයාගේ මේ එක්ස්ප්‍රෙෂන්ස් මේ හැමදේම අර භාෂාව මූලික කරගෙන ගොඩනගනවා. ඒ කියන්නේ අපේ මතකය පවා මේ කියන්නේ මේ තියෙන හරිම සුන්දර සහ මේ කුතුහලය දනවන දෙය කියලා කියන්නේ අපේ මතකයට පවා මේ භාෂාව ඇතුල් වෙනවා. ඉතින් එතනින් පස්සේ භාෂාව අයිතිකරු මම වුණත් මට බෑ බලපෑම් කරන්න එයාගේ භාෂාව පරිණාමයකට ලක් වෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් භාෂාවක් අර ජීවියෙක් වගේම පරිණාමයකට ලක් වෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් භාෂාව කියලා කියන්නේ අద్භූත ජීවියෙක් කියලා. ඉතින් තවදුරටත් කිව්වොත් මේක ජීවියෙක් වුණත් මේක ජීවියෙක් නෙවෙයි. නමුත් මේක බයොලොජිකල් සිස්ටම් එකක් විදිහට නැත්නම් ජීවි පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර අපි කලිනුත් කිව්වා වගේ අපේ සියලුම දේ මතකය හැඟීම් පවා සහ අපේ වටා තියෙන යථාර්ථය පවා ගොඩනගන්නේ මේ අපේ භාෂාවට සාපේක්ෂ වෙන විදිහට. මේ විදිහට මේ ඔය භාෂා පරිණාමය කියන එක අපේ මේ සංස්කෘතිය එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා සමාජය ඇතුලේ සමාජ පද්ධතිය ඇතුලේ අපිට යම්කිසි අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්. 17 සහ 19 සතවර්ෂවල ලන්දේසි සහ ඉංග්‍රීසි කාලවක වන්තු මැලේ ජාතිකයන් අපේ රට සංක්‍රමණය වුණා. මැලේ ජාතිකයන්ගේ තියෙනවනේ ඔරිජින් වෙච්ච ලැන්ග්වේජ් එකක්. ඒක අපි කියමුකෝ මැලේ භාෂාව කියලා. එහෙම එක නොවෙන්න පුළුවන්. එතකොට මේ භාෂාව ඉන්දුනීසියානු සම්භවයක් තියෙන මෙයාලගේ භාෂාව. එතකොට මෙයාලගේ වාක්‍ය ගොඩනැගීම සිදු වෙන කියන්නේ මේ ලැන්ග්වේජ් එක තියෙන නැත්නම් වාග් විද්‍යාවේ තියෙන අපිට කියන්න පුළුවන් මේ ලැන්ග්වේජ් එකක් ගත්තොත් මේ ලැන්ග්වේජ් එක තියෙන ප්‍රධානම අංගයක් තමයි මේ සෙන්ටෙන්ස් කියන එක. ඒ කියන්නේ වාක්‍ය ගොඩනැගීමේ ව්‍යුහය. ඉතින් මෙයාලගේ වාක්‍ය ගොඩනැගෙන්නේ සබ්ජෙක්ට් වර්ඩ් ඔබ්ජෙක්ට් විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් උදාන සබ්ජෙක්ට් එක කියලා කියනකො මම. එතකොට verb එක කියලා කියන්නේ ආහාර ගන්නවා. මම ආහාර ගන්නවා බත් වගේ දෙයක්. එතකොට සබ්ජෙක්ට් වර්ඩ් ඔබ්ජෙක්ට් මම ආහාරයට ගන්නවා බත්. එතකොට මෙතන verb එක වෙන්නේ ආහාර ගන්නවා කියන. ඒතර යාළුවගේ වාක්‍ය ගොඩනගන්නේ හරියට ඉංග්‍රීසි මේ භාෂාවල කියන I eat rice වගේ. අන්න ඒ වගේ තමයි මැලේ ජාතික තමන්ගේ මුල් කාලේන එයාලා කියන නේටිව් ලැන්ග්වේජ් එක තුලින් මේ සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක ගොඩනගනවා. නමුත් මේ සිංහල භාෂාවේ තියෙන ඊට වඩා වෙනස් දෙයක්. සිංහල භාෂාවේ තියෙන්නේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් වර්ඩ්. ඒ කියන්නේ අපි කිව්වොත් කියන්නේ අනේ මම බත් ආහාරයට ගන්නවා. අන්න ඒ වගේ තමයි සිංහල භාෂාවේ ස්ට්‍රක්චර් එක. ඉතින් මේ ශ්‍රී ලංකාවේ වෙන මැලේ ජාතිකයන්ගේ එයාලා මැලේ භාෂාව කතා කරාට එයාලා අනුගමනය කරන්නේ මේ අපේ සිංහල භාෂාවේ තියෙන ලැන්ග්වේජ් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් වර්බ් කියන ස්ට්‍රක්චර් එක. ඉතින් ওই විදිහට හරි අපූර්වට මේ භාෂාව තව භාෂා සමග එකතු වෙලා පරිණාමයකට ලක් වීම සිදු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සම්බන්ධයෙන් ඔයාලගෙත් යමක් අදහස් තියෙනවා නම් කමෙන්ටුවක් දාලා මේක ඉදිරිපත් කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.